Hello children, welcome to English with Callum YouTube channel. පුතේ අද අපේ පාඩම වෙන්නේ ඔයගලගේ grade 3 textbook එකෙත් ඒ වගේම grade 4 textbook එකෙත් තියෙන ලස්සන පාඩමක්. ඒ තමයි අපි කොහොමද ඉංග්‍රීසියෙන් නම අහන්නේ කියලා. මතක තියාගන්න පුතේ අපි නම අහන්නේ අපි නොදන්න කෙනෙක්ගෙන්. එහෙමනම් ඔයගොල්ලෝ හිතන්න ඔයගලගේ පන්තියට අලුතෙන් යාළුවෙක් ආවා කියලා. ඒ යාළුවගේ නම ඔයාලා දන්නේ නැහැ කියලා. දැන් ඔයාලට ඕනේ එයාගේ නම දැනගන්න. මතක තියාගන්න පුතේ අපි එයාගේ නම අහන්න කලින් අපි කවුද කියලා එයාට මුලින්ම කියලා ඉන්න ඕනේ. ඒකෙදි අපිට පුළුවන් ආරම්භයක් විදියට greeting එකක් පාවිච්චි කරන්න. අපි දන්නවා hello කියන greeting එක පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් hi කියන greeting එක පාවිච්චි කරන්න පුළුවන්. මෙන්න මේ දෙකට පස්සේ hello හරි hi හරි කිව්වට පස්සේ පුතේ ඔයාලට පුළුවන් ඔයාලා කවුද කියලා ඉන්ට්‍රොඩියුස් කරලා දෙන්න යාට. ඊට පස්සේ තමයි පුතේ අපි එයාගේ නම අහන්න ඕන. උදාහරණයක් විදිහට කිව්වොත් එහෙම hello I'm Callum. What's your name? Hello I'm Callum. What's your name? What's your name? අන්න අපි ඉංග්‍රීසියෙන් නම අහන්නේ පුතේ what's your name කියලා. What's your name කියලා. ඔයගොල්ලන්ගේ grade 3 textbook එකේ තියෙනවා ඔයාලට මත ඇති සහන් කියනවා පුතේ I'm සහන්. What's your name? I'm සහන්. What's your name? එතකොට යාළුවා අර අලුත් යාළුවා තමයි පුතේ නිසල්. එතකොට නිසල් මොකද කියන්නේ? I'm නිසල්. I'm නිසල්. එහෙනම් මතක තියාගන්න පුතේ අපි කාගෙන් හරි ඉංග්‍රීසියෙන් නම අහනකොට අපි අහන්න ඕනේ මොකක් කියලාද? What's your name කියලා. What's your name? What's your name? මොකක්ද ඔයාගේ නම? එතකොට අපි දෙන උත්තරය තමයි I'm සහන්, I'm රුවන්, I'm නිමල්. මෙන්න මේ ආකාරයට අපිට උත්තරයක් දෙන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න ඕනේ අර මම කලින් කිව්වා වගේ පුතේ අපි කෙනෙක්ගෙන් අලුත් යාළුවෙක්ගෙන් පළවෙනි වතාවට මුණ ගැහිච්ච කෙනෙක්ගෙන් නම අහන්න කලින් පුතේ අපි යාට greet කරලා අපි ගැන යාට කියලා ඉන්න ඕනේ. අර මම ඉස්සෙල්ලා කිව්වේ hello කියන වචනේ හරි hi කියන වචනේ හරි එක්ක අපි කවුද කියලා අපි මුලින්ම කියලා ඉන්න ඕනේ. අපි තව example එකක් බලමු. Hi, I'm Ruan. What's your name? I'm Nisal. Hi, I'm Ruan. What's your name? I'm Nisal. අපි තව උදාහරණයක් ගමු. Hi, I'm Priyanka. What's your name? I'm Saroja. මෙන්න මේ ආකාරයට පුතේ what's your name කියලා අහුවොත් එම ඒ අහන්නේ මොකද්ද ඔයාගේ නම කියලා. අපි දෙන උත්තරය තමයි I'm කියලා පුතේ අපි අපේ නම කියනවා. එහෙනම් ඕගොල්ලෝ ප්‍රැක්ටිස් කරන්න මේත් එක තියෙනවා what's your name කියලා පොඩි poem එකක්. ඒකත් ඕගොල්ලෝ read කරන්න. Good luck. See you again.